ආයුබෝවන් මගේ ආදරණීය දුවලා පුතාලා හැමදෙනෙකුටම. ඉතින් දුවේ පුතේ ටීචර් අද අරගෙන ආවේ 4 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ කියවීම පොතේ 9 වෙනි පාඩම. අද අපේ පාඩමේ මාතෘකාව තමයි නිරෝගිමත් හෙට දවසක්. එහෙනම් අපි බලමු නිරෝගිමත් හෙට දවසක් ලබන්න නම් අද දුවලා පුතාලා අපි මොනවද කරන්න ඕනේ කියලා. එහෙනම් පාඩමට එකතු වෙන්න ඕනේ. කුක්කු කූක් නාදය ඇසෙයි. දිනෙත්ගේ අම්මා උදේම අවදි වී උදෑසන ආහාරය පිළියෙල කරයි. දිනෙත් අවදි වෙයි. මිදුලට දුවයි. කුරුළු නාද දසතින් නැසෙයි. වත්ත පුරා සීතල සුළඟක් හමා යයි. මිදුල අතුගා පිරිසිදු කරන දිනෙත්ගේ සිතට මහත් සතුටක් දැනේ. දිනෙත් දත් මැද මුහුණකට සෝදා ගනී. පිරිසිදු ඇඳුමෙන් සැරසෙයි. වත්තේ මල් පිපී සුවඳ හමයි. ඔහු වට්ටියගෙන මල් නෙලයි. දිනෙත් මල් දෝවනය කර පහන පත්තු කර බුදුරජාණන් වහන්සේට පූජා කරයි. නිවැරදි ඉරියව්වෙන් බුදුන් වඳි. පොත් පාඩම් කරයි. පුතා එන්න කෑම කන්න. අම්මා ඔහුට කතා කරයි. අද අම්මා මුං ඇට තම්බලා. හරිම ආසයි. ඔව් පුතේ උදේට ඇට වර්ග අල වර්ග වගේ දේවල් කන එක හොඳයි. තාත්තා කියයි. අපේ ගුරුතුමිය හැම වෙලාවෙම කියා දෙනවා උදේ ආහාරයේ වැදගත්කම ගැන. දිනෙත් පවසයි. දිනෙත් අම්මාටත් තාත්තාටත් වඳී. මගේ පුතාට තෙරුවන් සරණයි අම්මා කියයි. මගේ පුතාට දළදා හාමුදුරුවන්ගේ සරණයි තාත්තා කියයි. දෙමාපිය ආශිර්වාදය ලබාගෙන ඔහු උදේම පාසල වෙත යයි. පාසලේදී හමුවන යහළුවන්ට ආයුබෝවන් තෙරුවන් සරණයි කියමින් සුබ පතයි. පන්තියේ වැඩ හොඳින් කරයි. ගුරුතුමියගෙන් ප්‍රශංසා ලබයි. පාසල නිම වී දිනෙත් නිවසට පැමිණෙයි. සපත්තු දෙක ගලවන ඔහු ඒවා නිසි තැන තබයි. පොත් බෑගයගෙන කාමරයට ගොස් මේසේ මත පොත් තබා බෑගය නිසි තැන තබයි. ඇඳුම් වේලෙන්නට දමයි. පාසලේදී ඉගෙනගත් දේ ගැන අම්මා සමග පවසයි. ඔහුගේ පොත්පත් බලන අම්මා සතුටු වේ. මගේ හොඳ පුතා කියමින් දිනෙත්ගේ හිස අතගායි. ඔහු දිනපතා නෑමෙන් පසු පිරිසිදු ඇඳුමකින් සැරසී දවල් ආහාරය ගනී. අද කොළමැල්ලුම හරිම රසයි අම්මේ දිනෙත් කියයි. ඔය අපේම කතුරු මුරුංග ගහේ කොළ. වසවිසත් නැහැනේ. බොහොම ගුණ කෑමක් මව පවසයි. කෑමකා පිඟාන හොඳින් සෝදා පිරිසිදු කර පිඟන් රාක්කේ තබන ඔහු වතුර බීමෙන් පසු වීදුරුවද නිසි තැන තබයි. දිවා ආහාරයෙන් පසු දිනෙත් පළතුරක් ආහාරයට ගැනීමට පුරුදු වී සිටී. අඹ, කෙසෙල්, ගස්ලබු වැනි පළතුරක් කන ඔහු සිත නිවන ගීතයකට සවන් දෙයි. පසුව ඔහු වයලීනය වාදනය කරයි. ඉන්පසුව වත්තේ බංකුව මත වාඩි වී කතන්දර පොතක් කියවයි. වත්තේ ගහකොළ නිසා ඔහුට පිරිසිදු වාතාශ්‍රය ලැබෙයි. දිනෙත් පාසලෙන් දුන් ගෙදර වැඩ අවසන් කරයි. මුහුණකට සෝදා පිරිසිදු වන ඔහු මල් නෙලා අම්මා හා තාත්තා සමග බුද්ධ වන්දනාව සිදු කරයි. අනතුරුව මෛත්‍රී භාවනාව කරයි. දෙමාපියන් සමග රාත්‍රී ආහාරය ගන්නා ඔහු එදින සිදු වූ තොරතුරු ඔවුන් සමග සුහදව කතාබහ කරයි. රාත්‍රී නින්දට පෙර දිනෙත් දත් මැද මුහුණ අතපය සෝදා ගැනීමට අමතක නොකරයි. අම්මාට තාත්තාට වැඳ සතුටු සිතින් නින්දට යයි. ඔන්න දුවේ පුතේ ඕක තමයි යහපත් දරුවෙකුගේ දිනචර්යාව. නිරෝගිමත් දරුවෙකුගේ දිනචර්යාව. එහෙනම් දුවේ පුතේ ඔන්න මේ පාඩමෙන් අපිට තියෙනවා ක්‍රියාකාරකමක් කරන්න.
එහෙනම් දුවලා පුතාලත් මේ ක්‍රියාකාරකම කරන්න ටීචර්ත් එක්ක එකතු වෙන්න. ටීචර් ප්‍රශ්න අහනකොට ඔයාලට පුළුවන් පිළිතුර හරි නම් හරි කියන්න, වැරදි නම් වැරදි කියන්න. එහෙනම් අපි බලමුකෝ. දිනෙත් උදෙන්ම අවදි වෙයි. දිනෙත් උදෙන්ම අවදි වෙනවද? හරි. දිනෙත් උදෙන්ම අවදි වෙනවා. ඔහු දත් මැද මුහුණ සෝදයි. හරි. ඔහු දත් මැද මුහුණ සෝදනවා. දිනෙත් මුං ඇට කෑමට ඉතා කැමතියි. හරි. එයා කැමතියි. දිනෙත් පාසල් යාමට ප්‍රමාද වෙයි. ඔන්න පාසල් යාමට ප්‍රමාද වෙනවද? නැහැ. එහෙනම් වැරදි. ඔහු මෛත්‍රී භාවනාවේ යෙදෙයි. හරි. දිනෙත් පොත් බෑගය නිසි තැන තබයි. එහෙනම් ඒ උත්තරෙත් හරි. ගුරුතුමිය දිනෙත්ට ප්‍රශංසා කරයි. ඔන්න ඒ උත්තරෙත් හරි. ඔහු වයලීනය වාදනය කරයි. ඔන්න එහෙනම් දිනෙත් නිවාඩු වෙලාවට නිදහස් වෙලාවට වයලීනයත් වාදනය කරනවා. එහෙනම් ඔන්න දුවේ පුතේ අපි ක්‍රියාකාරකම කළා. දිනෙත් උදෙන්ම අවදි වෙනවා, දත් මැද මුහුණ හොදනවා, ගොඩාක් හොඳ දේවල් කරනවා. එහෙනම් දුවේ පුතේ ඔන්න ඔයාලත් දිනෙත් වගේ වෙන්න ඕනේ. උදෙන්ම අවදි වෙන්න ඕනේ, දත් මැදලා මුහුණ හොද ගන්න ඕනේ, ඊළඟට පෝෂ්‍යදායී ආහාර ගන්න ඕනේ. හරියට ඇට වර්ග, අල වර්ග වගේ දේවල් ආහාරයට ගත්තාම ඒවෙන් අපිට ලොකු පෝෂණයක් ලැබෙනවා. ඊට පස්සේ අම්මටයි තාත්තටයි වැඳලා පාසල් යන්න ඕනේ. පාසල් යන්නත් ඕනේ උදෙන්ම. අපි වේලාසනින් පාසලට යන්න ඕනේ. පරක්කු වෙලා පාසලට යන්නේ නැහැ. ඊට පස්සේ පාසලට ගිහාම ගුරුතුමිය කියන දේවල් හොඳට අහගෙන ඉන්න ඕනේ. ගුරුතුමිය දෙන උපදෙස් පිළිපදින්න ඕනේ. ගුරුතුමියට කීකරු වෙන්න ඕනේ. ඒ වගේම එයාගේ යහළුවන් එක්ක සමගියෙන් ඉන්න ඕනේ. යහළුවන්ට බැරි දේවල් කියලා දෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් අපිට පාසලේදී කරන්න පුළුවන් හොඳ වැඩ. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා සපත්තු දෙක ගලවලා හරි තැන තියන්න ඕනේ. මේස් දෙක හරි තැනට දාන්න ඕනේ. ඊට පස්සේ හොඳට ඇඟපත සෝදගෙන අපි කෑම කන්න ඕනේ. කෑම කනකොටත් කෑම කන යහපත් විදි තියෙනවා. ශබ්ද කර කර කන්නේ නැහැ. අපි හැමතැනම හලන්නේ නැහැ කෑම. මේ දේවල් ඔන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට කෑම කාලා පොත්පත් පාඩම් කරන්න ඕනේ. ඊළඟට නිදහසේ විවේකයෙන් ඉන්න වෙලාවට සින්දුවක් කියන්න, පොතක් කියවන්න, ඔයාලා සංගීත භාණ්ඩයක් වාදනය කරන්න දන්නවනම් ඒක වාදනය කරන්න. මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට මල් කඩලා හවසට බුදු පහන තියන්න. ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. තවත් ඔයාලට පුළුවන් රෑට කෑම කාලා ඔයාලා දවස පුරා වෙන දේවල් අම්මලත් එක්ක කතා කරන්න. ඊළඟට රෑට නිදා ගන්න කලින් දත් මැදලා මුහුණ හොදලා හොඳට ඇඟපත සෝදගෙන අම්මටයි තාත්තටයි වැඳලා නිදා ගන්නත් පුළුවන්. මෙන්න මේව තමයි නිරෝගී ළමයෙක්ගේ දිනචර්යාව. එහෙනම් මේ පාඩම බලන දුවලා පුතාලා මේ නිරෝගිමත් දිනචර්යාවට පුරුදු වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් දුවලා පුතාලට මම අලුත් පාඩමක් අරගෙන එනකන් ඔයාලා කරන හොඳ වැඩ පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් දුවේ පුතේ ටීචර් අලුත් පාඩමක් අරගෙන එනකන් ඔයාලා හැමෝටම ආයුබෝවන්.